සුබ දවසක්. ඔන්න ඔයාලට අදත් වටිනා කියන රැකේ ඇබ්බැදු රසක් අරගෙන ඉවිල්ලා තියෙනවා. බලන්න ඔයාලා හොයන රැකේ ඇබ්බැතු මෙතන තියෙනවද කියලා. තිබෙන්නේ තුනොත් වෙනද වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දීලා ලියන්න මොන වගේ පළාතකින්ද මොන වගේ රැකියාවක්ද හොයන්නේ කියලා. එතකොට අපිට ඒ විස්තර අවගම වීඩියෝ එකකින් අරගෙන එන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතා නැතුව යම් මේ විස්තර මොනවද කියලා බලන්න. රීතුරු රැකියා ඇබ්බැතුවක් තමයි තියෙන්නේ 070යි 633යි 10 දුරකථන අංකය තියෙනවා කතා කරලා බලන්න. මැෂින් ක්‍රියාකරුවන් පිරිසිදු කරන්නන් ආපන ශාලා සහායකයන් කර්මන් ශාලා සහායකයන් ගබඩා සහායකයන් දුරකථන අංක කීපයක් තියෙනවා. ඩිස්ප්ලේ එකේ වැඩි විස්තර තියෙනවා. මම එකෙන් එකක් කියන්නම්. 074යි 219 25යි 50 දුරකථන අංකය. තව දුරකථන අංක ගණනාවක් තියෙනවා. බලන්න කතා කරලා. ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි කරුණායක සීදුව OIC SG LSO දුරකථන අංක ඩිස්ප්ලේ එකේ තියෙනවා 074යි 230යි 18යි 18 දුරකථන අංකය තියෙනවා. බලන්න කෝල් එකක් දීලා. ඊළඟට ජපානයේ රැකියා ඇබ්බැතුවක් තියෙන්නේ. ඉතින් ඩිස්ප්ලේ එකේ වැඩි විස්තර තියෙනවා 076යි 600යි 90යි 90 දුරකථන අංක තියෙනවා. බලන්න කෝල් එකක් දීලා. ඊළඟට ඩුබායි රැකියා ඇබ්බැතුවක් තියෙන්නේ ආරක්ෂක නිලධාරීන් 070යි 400යි 40යි 40 දුරකථන අංක තියෙනවා. බලන්න කෝල් එකක් දීලා කතා කරලා. පෙදරේරුවන් වඩු කාර්මිකයන් වයරින් ටයිල් ප්ලේන්ටින් 076යි 77යි 77යි 777 දුරකථන අංකය කොරජ්‍ය රැකියා ඇබ්බැතු රසක් තියෙනවා. දුරකථන අංක 076යි 57යි 27යි 785 දුරකථන අංක කීපයක් තියෙනවා. ඩිස්ප්ලේ එකේ වැඩි විස්තර තියෙනවා. බලන්න. ආරක්ෂක ඇබ්බැතු කටුනායක 071යි 92යි 4යි 99යි 99 දුරකථන අංක තියෙනවා. SO OIC මේ වගේ අංශ කීපයකට බඳව ගන්නවා. කාන්තා පිරිමින් දෙපාර්ශ්වයෙන්ම වැඩි විස්තර ඩිස්ප්ලේ එකේ තියෙනවා. බලන්න. පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පිරිමි පුද්ගලයෙකු ඉතා ඉක්මනින් අවශ්‍යයි 077යි 45යි 22යි 890 දුරකථන අංක තියෙනවා. බලන්න.